සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඉතින් අදත් අපි වීඩියෝ එකක් ගේනවා. මිරිස් සකාවේදී අපි මුහුණ දෙන තවත් ගැටලුවක් සම්බන්ධව ඒ තමයි කොළ වීම කියන රෝගී තත්ත්වය. මේ කොළ වීම කියන රෝගී තත්ත්වය ඇති වෙන්නේ මේ කුඩිත්තා පැලමැක්කා වගේ කෘමීන්ගෙන් තමයි ඇති වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මෙතන තියෙනවා ගස් කිහිපයක් මේ රෝගී තත්ත්වයට ගොදුරු වෙලා තියෙනවා. ඉතින් අද අපි කියලා දෙන්න යන්නේ මේකට අපිට භාවිතා කරන්න පුළුවන් බෙහෙත් වර්ගයක්. ඒ තමයි මේ සෝරෝ ඇබමැක්ටින් කියන බෙහෙත් එක. ඉතින් මේ බෙහෙත් එකෙන් අපි ලීටර් 16ට මිලි 10ක් වගේ ප්‍රමාණයක් යොදලා මේ ගස් වලට ස්ප්‍රේ කිරීම තුළින් මේ කොළ වීම කියන රෝගී තත්ත්වය යම් තාක් දුරට පාලනය කර ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මේ බෙහෙත් එක තමයි සෝරෝ ඇබමැක්ටින්. මේකෙන් අපි ලීටර් 16ට මිලි 10ක මොන ප්‍රමාණයක් භාවිතා කරලා මේ ගස් වලට ස්ප්‍රේ කරපුවම මේ රෝගී තත්ත්වය යම් තාක් දුරට පාලනය කර ගැනීම හැකියාවක් තියෙනවා.